ඔයාලගේ වැඩිපුර ආසියෝ එහෙම ඉන්නවද? නෑනේ ලොක්කා. ලස්සනට කාටද දිනාගෙන ආව විතරේ අර පොලිස් කාර්යය ඇවිල්ලා මම කොඩම කොඩු ගහලා ඔක හිර කරලා දැම්මා. හරිම කූර විදිහට සදාචාරයක් ඇත්තම නෑ. එයාලා හිතාගෙන ඉතින් හැමදාම මම මේක හිර කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන්නේ. අද කොට දෙල්ලම් කරන්නේ නැද්ද? ආකට ඉවරයි. මං මෙතනින් එළියට ගියාට පස්සේ මාව හිර කරපු අයට ගොඩාක් රිදෙයි හරිද? ඔය කාටවත් බෑ මගේ කිසිවට නතර කරන්න. ඔන්න දැන් මම මේ හිර කුඩුවේ නිදහස් වෙලා යන්නයි හදන්නේ. ආපහු යනවා මං අභ්‍යවකාශයට. යන්න. එතකොට වැඩි ගොඩක් ලේසි වගේ නේ. අනේ කවුරුරි මව අදිනවද? ඕන නල්ලගන්න. ඔන්නේ නම් මඩුන්න පාර. මේකට දෙනවා. ඔයා කොහෙද මාත් එක මේව ගාලා දිනන්නේ? මං වැඩ. ඔන්න මං කුණු ලොරි දෙකක් මාස් කරා. ඔයා කුණු ලොරි දෙකක් අස් කරනකොට මං තුනක් මාස් කරලා ඉවරයි. ඔයේ. මං අස් කරා. කුණු අස් කරා. අපි ඔකාසේ කුණු මං අස් කරා. මට පේන්න බෑ ඔය කුණු. ඒ හින්දා අස් කරනවා මං කුණු. අස් කරනවා මං කුණු. මට පේන්න බෑ ඔය කුණු. අස් කරනවා මං අපි ඔකාසේ කුණු. යේ. අන්න මං ගියා. එනම යනවා. පියපා යනවා මහාකාශේ. නැත්ත මගේ අවසාන පුරාරය. ගියාට වඩා වේගින් ආවනේ. ඔයාලා වැඩ කරපු මේ දහගහන අපරාධයට මං විනාශ කරන ඔයාලම. බලනවා මම. එහෙනම් මගේ වැඩ බලා ගන්නවා. මං වඳුරුමයි ඉස්මයිල් වෙන්න වැඩක් කරලා ඉපස්ස බලන්නේ. හරි මගේ කොන්දානේ අම්මෝ. ඔන්න අපේ මොකක්ද කුණු ඉවරයි කුණු කෑල්ලක් අතවාගෙන නෑනේ. යානියමයි කොල්ලනේ. ඕගොල්ලෝ හොඳ හුටප්පර වැඩක් කරලා තියෙන්නේ. මං ඕගොල්ලන්ට ලකුණු 10න් 10ක් දෙන්නේ. මොකද ඕගොල්ලෝ ඔලුබක්ක සිරා නැවැත්තුවේ නෑනේ. මං හිතන්නේ මෙයා කියන්නේ අර සිරිසේන ගැනද කොහෙද? ඔලුබක්ක සිරා කියන්නේ මේ ලෝකේ විශ්වයේම ඉන්න දරුණුම අපරාධකාරී. එයාව පරද්දන්න කාටවත්ම බෑ. දන්නේ? එහෙම කෙනෙක් ඉන්නවද? එයා මුලින්ම විනාශ කළේ ටෙනිස් බෝල ග්‍රහ ලෝකය. ඊට පස්සේ රාජ්‍යංග රජුරුවන්ගේ අයිස් මාලිගාව. මෙයා කරපු නරක වැඩේ තමයි ලෝකෙ තියෙන ලස්සනම මතුරුවලේ කොළපාට සබන් බෝල බුම්බපු එක. මටත් එකපාරක් විතර ඕක පිම්බුණා. ඊට පස්සේ අපේ අවකාශ පොලිසිය විසින් යවල්ල ගත්තා. ඊට පස්සේ අල්ලලා දැම්මා කාක් කවුරුවත් නැති උල්කාපාත ග්‍රහ ලෝකෙට. එයාගේ රොබොට් එක. කවදා හරි මං මේකෙන් එළියට එනවමයි. ඒ ග්‍රහ ලෝකෙින් දැන් යන අපුරු දේවල් ප්ලෑන් කරනවා. ඔයාලා ගිහින් යාව ආපහු අරගෙන ආවොත් එහෙනම් මං ඔයාලට දෙනවා මං අල්පෙන් හදපු මිනි ගේම් එක. මේක හැදුවේ මගේ අතින්මයි. හෑන්ඩ් මේඩ් අනේ. මේක තමයි ලෝකාගේ ගේම් එක. ඒක නැතිවයි. පොරොන්දු වෙනවා නම් ඉතින් මේක ගන්නකො. එකෙන්ම පොරොන්දු වෙනවා. මේ වඳුරු මයිල් වලින් මං හදනවා නපුරු චූටි රාසය. ඊට පස්සේ මම මේ මයිල් ටික අරන් ගිහිල්ලා ඔලියගේ නැටේ හයි කරලා ඒ චූටි රාසයට කියලා රොකට් එකක් හදන්න බඩු ගෙන්න ගන්නවා. එතකොට මට ඉතින් මෙහෙන් යන්න පුළුවන්. අපි දැන් බලමු මේ රාසපතියගෙන් ඒගොල්ලෝ බේරෙන්නේ කොහොමද කියලා. ඔතට බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා රොබෝ මල්ලේ. ලොක්කමට අදහසක් ආවා. ඇයි අපි කාලතුවක් ප්‍රභාවිතා කරලා මෙතනින් යන්නේ නැත්තේ? මට වැඩි උඩින් යන්නද හදන්නේ? හරි ලොක්කා. ඔයා කියන දෙයක් තමයි ඉතින් මොනවා කරන්නද? එහෙම එනවා. කම්මැලි. මොන විකාරයක්ද? මම පොඩ්ඩක් දොට්ට ගිහිල්ලා එන්නම්. ආයෙත් ඔයගේ නැට් එහෙම කොමට එක හිර කරගන්න එපා. හරි මේ පාර හිර කරගන්න නෑ. නැට් එක වීස් ගාලා තියෙන්නේ. බය වෙන්න එපා. අනේ අම්මේ හිර වුණා. හරිම සීතලයිනේ. ඔලියෝ මං හිතුවා වගේ නැට් දුඹුරු පාටයි කියලා. නෑනේ ඔරිජිනල් කොළ පාට. ඇත්තමයි දුඹුරු පාටයි මගේ වගේනේ. නෑ කොළ පාට. මට තේරෙනවා ලෝක හදන්නේ මෙතනින් පැනගෙන ගැලැක්සියම විනාශ කරලා දාන්නද? අත
පොට්ටක් වාගෙන එන්න පුළුවන්ද? හරි හරි ඉතින් ලොක්කා කියන දෙයක් තමයි. කටවන් ඉන්න. මේ ඊට පස්සේ මේ මුළු විශ්වයම විනාශ කරලා දානවා. එතකොට මම තමයි මේ මුළු විශ්වයම රජා වෙන්නේ. මේවා තමයි මං කාපු රජම කෙසෙකෙඩි රොටි. කොච්චර කෑවත් මට නම් එපා වෙන්නේ. බොහොම ස්තුතියි මාත්‍රනේ. අලුතියක් දැම්මේ නෑ. පිටි වතුරේ විතරයි. මොකද ඔයාලට කොලෙස්ටරෝල් හොඳ නෑනේ. Hey! කවුද මගේ කෑල්ගෙඩි රොටිය කෑවේ? ඒක මම නෙමෙයි අනේ කලේ මගේ නැට්ට කලේ. එහෙනම් ඔය කොළ පාට නැට්ට පරිච්ඡම් කරගන්නවා. නැත්නම් ඔක විනාශ කරුනේ. අනේ ඔයා එක කලේ මං වෙනුවෙන්ද? හොඳයිනේ. ඔයා තමයි මගේ හොඳම යාළුවා. හරිද පැටියෝ? අනේ අම්මේ කිරිපිනා. අනේ කිරිපිනා නංගි. මං වඩි ගොඩක් කැමති. මට ඕන බඩු ටික දැන් අරන් එන්න මගේ පැටියෝ. හොඳට වැඩේ කරා කොල්ලෝ. දැන් මට පුළුවන් මේ හිරගෙදර නිදහසට ඈත් පියාඹලා යන්න. ඉතින් අපිට සුපිරි වතුරන්ගේ යානය පාලනය කරන්න පුළුවන් නම් ඒක නැගලා පැනලා යන්න පුළුවන් නේ. තේරෙන්නේ නැද්ද? ඔයාටත් මාර අදහස් නේද පහළ වෙන්නේ? මට හරි බුදුම යෝගමේ අදහස් ගැන. හැබැයි මම ඒකටවත් කැමති නෑ. දැන් කවුද මෙතන ඉන්නේ ලොක්කා? ලොක්කා තමයි ඉතින් ලොක්කා. අපේ ඉතින් රැවුල නෑනේ. ඔය තේරුණේ අපූර්වට. අන්න ඔළුවක් අසිනා හොරෙන්ම පැනලා යන මෙව්ව එකක් හදනවලු. ඔයාලා දැන් මම මේ ගැන මොකක් හරි කරන්න ඕනේ. එයා මේ නපුරු පිසාචයාගෙන් තමයි මේකට උදව් ගන්නෙ. ඒක කැටවලන්නකෝ. මෙලෝ රහක් නෑ. කැටයි. වොලියෝ ඒ වගේ නැට්ට. ඇත්ත නේනම් මගේ නැට්ට තමයි. ඒ කුමන්ත්‍රණකාරයා මට කියනවා කවුද ඔය කියලා. මට මෙතන මොකක් හරි මගහැරිච්ච දෙයක් ගැන හිතනවා. කොහොමද විද්‍යුත් චුම්බක බලවේග ශක්ති ප්‍රභවය? මේ වලට වැටලද දන්නෙත් නෑ. පාපොට්ටයි මගේ පැඩයාමේ මෙහෙයුමට තියෙන්නේ. කොහොමද චෝටි රාසය? මගේ විද්‍යුත් චුම්බක බලවේග ශක්ති ප්‍රභවය. දැම්ම කතා කරන්න සිද්ධ වෙයි. කියනවා ඔහෙ කොහොමද බඩු උස්සන්නේ මේව? දේශපාලන හස්තයක් තියෙනවනේ. රිලවුද නවත්තන්න දානවා. බලන්න වාර රොබෝ දිහා නැත්තම් පරක් වෙනවා. අතාරේ විද්‍යුත් චුම්බක ශක්ති ප්‍රභවය අපිට හම්බුණා. ඔය කරන් යනවා. ඔලි මම බේර ගන්නවා. ඉක්මනට දුවනවා යෝ. අයියන්ඩියේ මම උඩ යනවා. එළවෙන්න එපා. නැත්ත කපන්න දෝ ඕන දෙයක්. ඒ මොලේ ඕකෙන් කපන්න එපා. අපදානේ මේක මනමනම යන්නේ කියනවද? ස්තුති නැට්ට හොඳ පාරක් ගැහුවේ. හැමියෝ අවසානයේදී මගේ මෙහෙයුම සාර්ථක වුණා එහෙනම් එපා හරි මගේ බෙල්ල අතාරිනවා. හැම්මෝ ඇඟිල්ල ඉර වෙනවා. ආවා මෙතන මගේ ඇඟිල්ල කාලේ යන්න. තමාව නවත්තන්න බෑ. විද්‍යුත් චුම්බක ශක්ති ප්‍රභවය දැන් ආරම්භ වුණා. එහෙනම් ගමු. බකවරි මෙතනින් පැනගත්තා. මම තමයි දැන් මේ විශ්වය පාලනය කරන්නේ. අනේ මේ මොකුත් කරන්න බෑ. අනේ වම් මේකේ පැනලා යන්න හදන්නේ.
හැපි ඔලියෝ. දාමු අපි පාටියක් තෙල් කාලා. කවුරු දෙයක් කියන්න ඕනේ. මමයි කවදාවත් නැට්ට හිර කරගන්නේ නැහැ කොමන්ට් එකේ. කවුරු කොහම කිව්වත් මගේ නැට්ට දුඹුරු පාටයි. අන්න හරි ඔලියෝ කන්න. Good morning කිව්වා which way හැමෝටම. ඕනේ දවස් පටන් ගන්න. ඔව් happy වන්දරු දිනයක්. උදේ කැමරට කලින් මොන හරි බඩට දාගමුද ඔලියෝ? ඔයා කැමති නම් ඉතින් මන් දෙන්නම්. ඔලියෝ. හා පොජේනි. කෙහෙලක් සූපු කරන්න තිබ්බනම්. ඔලියෝ. ඔලියෝ. මොඩ ඔලියෝ නැගිටිනවා. Wally! මේක නම පුදුම නින්දක් තමයි. හම්බේ මේක දැක්කම කටට කෙලක් උඩනවා. කෙසෙල් ජූස් සමග කෙසෙල් රොටි. කටේ මට පිළිනකම්. අම්මපා ඔය කොහෙටවත් ගෙනියන්න බෑ. ඔය කුසිත නින්ද හින්දා. අර සොම්බිලා දෙන්නේ. මම ප්ලෑන් කරපු විදිහටම මේ පාර සුපිරි වඳුරන්ව විනාශ කරලා දාන්න පුළුවන්. ප්ලෑන් කරපු විදිහට වෙලාවට කෑම කන්නත් ඕනේ. සෙල්ලම් කරලා බෑනේ. හරි. මට නම් ඔය පිල්ලි ගෝරිල්ලන්ව පේන්න බෑ. වෙන්නේ දැවිදන් එන හැටි විතරක්. මොකද මේ මීටර මුල්ල කුරු කණ්ඩ වගේ පිටිපස්සෙන් ගඩ ගහන එකක් එන්නේ. මගේ මොලේට පොඩි සීතලක් දැනෙනවා. වතුර වගේ හැලෙනවනේ. ඔයා කිව්වා හරියන්නේ හරිම කුසිතයි. අප්පා වෙන වල පිළියක් ඇවිල්ලා දුවපුවා. ඉක්මනට දුවමු ඔලියෝ නැත්තම් අපි ඉවරයි. කොහොමද ජීවිතේ? ඉතින් කොහොමද වඳුරු කොල්ලනේ? කොහොමද මේ විලාවට අලුතෙන් ඉදිච්ච කෙසල් ගෙන තිබ්බනම්? අන්න හරි. කන්න. අංකල් මේක පට්ට චොප්පුයක් නේ. කොහෙන්ද ගත්තේ කූල් ප්ලැනට් එකෙන්ද? ඕක මම දාලා තියන්නේ මගේ ඔළුව කයි කියලා. ඔන්න කෙල කාලා ඉන්නවා. අපි එකම දෙයට කියන්නේ. ඒකත් එකම වෙලාවට. ඇයි අනේ අපි එහෙම කරන්නේ? අවුලක් නැහැ ඉතින්. මම කියවනේ ඒගොල්ලෝ කෙහෙල් කනකම් බය කරන්න එපා කියලා. මම ඕගොල්ලෝට රූප පාටි පැහැදිලි කරන්න. ඒගොල්ලෝ මුලින්ම කෙහෙල් කනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මොලේ විකෘති වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සොම්බි වෙනවා. ඊට පස්සේ මම තමයි රජා. තේරුණානේ? මොඩියෝ මීට වඩා හොඳ ගලබ්බ දෙන්න ගගේ පැන්නලා. ඉක්මනට මේ පිළිවෙලින් බෙරෙන්න දෙයක් හොයාගන්න ඕනේ. හම්බුණා. මං හිතන්නේ සාම්ප්‍රදායික විදියට සුදුලුවට ඕන වෙන්නේ වැම්පයර්ස් ළම එලවන්නයි. ඕක තියෙන්නේ දාඩිය කඩ යවන්න. ඕක තියෙන්නේ ට්‍රැෆික් සර්ජන්ට් මිසක් ඔයගොල්ලන්ට නෙමෙයි. ඉසුපිරි වතුරනේ. මේ දවස්වල මාකට් එකේ තියෙන ඇම්බුම් කෙහෙල් වලට විස වෛරස් එකක් ඇතුල් වෙලා. වෛරස් කාඩ් එකක් නැතුව මේවා කන්න හොඳ නෑලු. ඒක කෑවොත් එහෙම ඕගොල්ලෝ සොම්බි වතුර වෙයි. අපේ අම්මියා තමයි ඕක මුලින්ම මට කිව්වේ. ඒ නිසා ඒවා කන්න එපා. මං කිව්වේ කන්න එපා කියලා ඔහෙට. දැන් ඔයාලට කරන්න තියෙන ඇම්බුම් කෙහෙල් ගෙඩි මේ ලෝකෙට එන එක නවත්තන එක. ඔයාලා මේ හොටප්පරේ කොහොම හරි විසඳන්න ඕනේ. අයියෝ ඕක මොකක්ද දෙන්නකෝ තිතට. ඇත්තටම දැන් ඔයාලා ඔය මොනවා ගැනද කතා කරන්නේ? ඕන් අහගන්න ඩොකෝ. දානවල පිච් එක. මේ ලෝකෙට අපි කෙහෙල් ගෙඩි ගන්නේ නෑ ඇම්බුම් කෙහෙල් ගෙඩි. ඇම්බුම් කෑවොත් පිළි වෙනවා. පිළි වුණොත් Hamo, ano na may dasyo mabindwa na kay hatakin berma. කවුදනේ බේරුනේ? කුසිතයි. මේක එන්නේ නව බාරක වෙනවා. නෑ යට උලක් නෑනේ ඔය ඉන්නේ අසට. ඔය
ඉස්සෙල්ලා මං ගිහලා ලෝකෙට ගිහින් මේකට බෙහෙතක් වාගෙන එන්න ඉක්මන් කරලා හොඳ අදහසක්. සමහර විට චිකන් සූප් එකක් බිව්වම එයාට මේක හරියයි යන්නේ ඔව්. හරි එහෙනම් කෙසෙල් ලෝකෙට යන්. අසකලේ ඔව් හොඳට හිටපු මාව නපුරු කෙහෙලක් කළේ ඔයගොල්ලෝ. මම කියනද දැන් වටානවා. දැන් මං කරන්න හදන්නේ ඔයගොල්ලෝගේ මුළු වර්ගයම පිල්ලේ මමට පත් කරන්නයි. මං බිලියන් නෙමෙයිනේ. ඔව් තාම නෑ තමයි. ඒ වුණාට වල්ලක්ගතිම වෙයි යන්නේ. මොන දේ වුණත් කමක් නෑ. ඔන්න ඔය බොත්තම ඔබන්න එපා. ඔබන්න එපා. ඔබන්න එපා. ඔබන්න එපා කියවනේ. ඔබන්න එපා ඉතින්. ඕන දෙයක් කරගන්න. මම යනවා ගිහින් එන්නම් ඈ. ඉතලා හිටලා ඔය වගේ දේවල් එනවා තමයි. කමක් නෑ. පොත් බයිසිකලෙන් යනවා. දාපරක් විතර කිව්වා ඕක නම් ඔබන්න එපා කොල්ලෝ. ඒ සුපිරි වතුරේ ඕක ඔබන්න එපා. කරන මහා නිවේදනයයි. ඔබලාගේ ආහාර වේලට වතුරේ කුසා රොබෝ කෙනෙකු සකීය කැමැත්තෙන් ඉදිරිපත් වී ඇත. ඔය හිතන්නේ මේකට තමයි දෙවියෝ අපිට කකුල් දෙකක් දීලා තියන්නේ ඇත්තමයි. අයියා ඔය පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඔලියෝ. පිළියක් වුණා තුවාමගේ ඔලියම තමයි. මොකද අනේ ඔය සද්දයක්වත් නැත්තේ. මොඩයා කොච්චර කෙව්වත් ඔයගොල්ලෝ මෝඩ සුපිරි වතුර විතරයි. ඒ හින්දාම තමයි මං ගැන ගොඩක් කැමති. මං කිව්වේ යා සුපිරි වතුරෙක් නෙමෙයි යා සොම්බි කෙනෙක් කියලා. මොලේ නැති හරක් පැටියෙක් කියලා කිව්වේ නේ. අය මම මෙතන මේ උකුර යනකම් කියනවා තේරෙන්නේ නැත්තේ. දැන් ඇටි නෙලනවා. මේක නම් වීඩියෝ කරලා තියාගන්න වඩියෝ. ඔයා රෝවාගේ ජරාමොලේ තොප්පිය දාගත්තොත් මොනවාරි කරන්න පුළුවන් වෙයි. ඒකෙන් අදහසක් කරන් අපි මේකට මොනවාරි කරමු. ඔන්න මම දැන් ඔයාලට එක දෙනවා. හරිද? හිතෙනවා මොනවාරි හිතෙනවා. දැන් ඉතින් මගේ මොලේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නියම මෙව එකක් ආවා. මගේ ප්ලෑන් මේගොල්ලෝ විනාශ කළා දානවා. හරියන්නේ මේක. ඉවසලා බැරි වතර තමයි මගේ මට බැස්සේ. තෙල් ගන්නම තමයි. ඔය බල් සිදු දාන එක නවත්තනවා. මේ තැත්තවත් බෑ. දැන් ඉතින් මේ ගැන සින්දු නිසා මේගොල්ලෝ එළි වෙනකන් අතරටයි දීවි. බැසනේද බැටරිය? දැන් ඉතින් ඒගොල්ලෝ ආපහු මං කියන දේවල් විතරයි යන්නේ. අපෝ ඉතින් මම හෙල්පට් එක විතර දාලා ඇවිල්ලානේ. හව්. ඒකට කමක් නෑ. මගේ අලුත් කැචමැටික් එක. මේකෙන් ඔක්කොම අනිත් පැත්තට හරවනවා. ඔන්න එහෙනම් දැන් ලාස්ති වෙන්න. නියමයි මගේ පිල්ලි ඔලියෝ. දවල් කෑම වෙලාවටද මාව නැගෙට්ටුවේ. ඔය අනියම තත්ත්වයට ආපු එකට මට පට්ට හැපි. අනේ ආ බේරගන්න. කවුරුද අද? මට ඇත්තටම තේරෙන්නේ නැතේ. එයාලා පිළි නෙවෙයි නම් අයියර ඉහළ මහත්තයා පස්සෙන් එයාලා පන්නන්නේ කියලා ඔයාලටවත් ඒක තේරෙනවද? ඉතින් එයා කෙසල් ගෙඩියක් ඉන්නනේ අනේ. තේරෙන්නේ නැද්ද ඒකවත්? කොහොමද ඉතින් වතුර කෙසල් ගෙඩි වලට කැපතිනේ? ඒක තමයි සිස්ටම් එක. දැන් මට තේරුනේ ඒක නම් නියම සිස්ටම් එක. වැඩේ හොඳට මෙව්ව කරා සුපිරි වතුරනේ. ඔක්කොම සොම්බි වතුර ටික යථා තත්ත්වයට හැරුණා. අපිට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඉතිරි සොම්බි ඇම්බුන් ටික හොයාගන්න එක විතරයි. ඉක්මන් කරලා ඒ ටික හොයාගත්තොත් හොඳයි. තව තිබුණා දැක්කද? නෑනේ. මම නම් අහලවත් නෑ. හරි දැන් වාගේ වාරි.